මොකද ඉතින් මේක නෙමෙයි ඔයා කාට හරි බහ දීලා තියනවද බහ ඔව් මොන බංගා බම් බස් ගෙනාවේ නෑ අනේ එහෙනම් ඔයාව කරකාර බඳින්න කවුරු හරි ඉන්නවද අපේ අපුච්චා ගාව නම් හිටියා එකේ ඒ මොකෙද හරකෙක් හිටියා කරේ බණි නෑ අනේ එහෙනම් දීගට යන්න දිගටම යන්න දිගටම ඉන්න ඔව් කෙනෙක් ඉන්නවද අනේ තාම නෑ හෙව්වා හම්බුනේ නෑ මං 4-5 දෙනෙක් හැමෝම මගේ අඩුපාඩු කියනවා ඒ කියන්නේ මං උස වුණාට කොට වැඩිලු ඉතින් සමහරු කියනවා මගේ ඇඟ හොඳ වුණාට කෙට්ටු වැඩිලු ඒ වුණාට ඔයා මට ගැලපෙනවනේ එහෙමද ඒක නෙමෙයි චෝ ඔය ඇයි නෑ මම ඉතින් ඔයාගේ නම චෝ කිව්වනේ ඔව් මගේ නම චුම් ඒ වුණාට ඔයා චුම් කියනකොට මට ඉන්න බැරි ගැටියක් ඇයි මට චුම් ඉගෙන ඒක නෙමෙයි මට පොරොන්දු වෙන්න ඕනේ හයි කවදාකවත් මේ හිමාල වනාන්තරේ මේ ප්‍රියන් වදාව දාලා ආය රාජමන්දිරේ පැත්ත පලාතෙවත් යන්නේ නැහැ කියලා. අම්මා පල්ලා යන්නේ නැහැ කෙල්ලේ. සත්තයි. අම්මා පල්ලා යන්නේ නැහැ කෙල්ලේ. අනේ. මේ ඔයා දැන් මාව මේ ඔයා දැන් මාව තෝරගෙන ඉවරද? මගේ හිතේ ඔයා ජීවත් වෙලා ඉවරයි. අයියෝ මම මේ ඔයාට කියන්න ආවේ මන් දන්නේ නැහැ කෙල්ලෝ පැනලා දෙන බව. නෑ ඉතින් ආසා වැඩිම වෙනවා. ඊට පස්සේ කෙල්ලෝ නිකන් දුකින්. ඒක නෙමෙයි. ඔයා එතකොට මට කැමතිද? මම ඔයාට කැමතියි. හැබැයි මං කැමති වෙන්නේ මේමයි චූටි පන්න දෙකක් තියෙනවා. ඒ මොකද්ද? අපේ ගෙදර බොහොම අඩුපාඩුවෙන් තියෙන එක දෙයක් තියෙනවා. මොකද්ද? අපේ ගෙදර අම්මනේ. අම්මා? නෑ. එතකොට? තාත්තත් නෑ. එතකොට? මං තනියම ජීවත්. ඉතින්? ඔයා මට අම්මා වෙන්නත් ඕන තාත්තා වෙන්නත් ඕන. අනේ ඉතින් අම්මා වෙනවා කියන්නේ මොනවා හරි ටිකක් උයලා කන්න බොන්න දෙන එකනේ. ඔව් එතකොට තාත්තා වෙන්නත් ඕන. ඒ කියන්නේ හොයලා උයලා කන්න දෙන්න ඕනේ. නෑ. එහෙනම් ඔයා මට කරවත්තු කරන්නේ. හරියට හරි. හරි කැමති මිනිස්සුන්ට ගහන්න. නෑ ඉව කරන්නේ මම ඔය කිලුට වෙච්ච ඇඳුම් ටික හොදලා. ආදරෙන් මොනවා හරි චුට්ටක් උයලා ඔයා ළඟට කන්න බොන්න දීලා ආදරේ රැක බලා ගන්නවා. එතකොට අපිට බුදියන්නේ දෙපැත්තක. හරි ඉතින් මේ අහන්නකෝ. ඒක නෙමෙයි. ඔයා මේ වනාන්තරයට වෙලා ඔයාලා පියායි ඔයාගේ අක්කයි දෙන්න දින්නේ. ඔව් මට ඒ දෙන්න ගොඩාක් ආදරේ. ඒ දෙන්න මට ගොඩාක් ආදරේ. මට දෙන්නෙක්ම ඉන්නව ආදරේ කරන්න. එහෙනම් ඉතින් මම මොකටද ගත්තේ? ඇයි? ඉතින් ඔයාලා දෙන්නේ කිනෝනේ ආදරේ කරන්නේ. අනේ වෙන කවුරුවත් නෙමෙයි. එහෙනම් ඒ අක්කන්දේ මගේ පියාණනුයි. වා නෙමෙයි මං අහන්නේ. එහෙනම් මටත් එහා ගිය කෙනෙක් ඉන්නවද කියලා. ඔයාටත් එහා ගිය එක්කෙනෙක් නෑ. ඒ කෙනෙක් කියන්නේ බලන්නකො අපි දෙන කොච්චර ගැළපෙනවද කියලා. ඒකනේ ඉතින් මේ ආසාවට අහන්න ආසයි. මේ මං ආසයි ඔයා ගැන මට බැඳුණු ආදරබර කවියක් තියෙනවා කියලා. අපෝ ඉතින් මං කියන්නම්කෝ. මොරෙලා ප්‍රේම ගීතේ ආදරේ මිහිර නැවි මේ තමා ප්‍රේම ලෝකේ සෑමදා ජීවිතේ මේ තමා ප්‍රේම ලෝකේ සෑමදා ජීවිතේ මොරලා මේ කුරුම්බේ හරලා ඔළුව දැම්මේ අනේ උඹලා මාගේ අම්මෝ ගඳ පණිදී අනේ බලන්නකෝ ඔයාට මං ආදරේ එහෙම කියනකොට ඔයා මේ කුරුම්බයක් ගැන කියනවා ඔයා ඕකනේ කියන්නේ ඔයා ජීවිතේ පැත්ත මං කිව්වේ ඒ වුණාට ඉතින් යනවා නම් අනේ මං අරන් යන්න තැනකට යන්න රත්තරන් හිඟා කකා කොළපතක් කරන් ලොනොයි බතොයි කමුකො රත්තරන් කියන්නේ නම් මොනවා කියවනේ පාරේ එන්නේ මේම කොහොමද කියන්නේ ඉතින් යනවා නම් අනේ මං අරන් කොහාටද තාවල්ලට යන්න රත්තරන් අර මොකටද හිඟා කකා දඟරේ කුස්තරන් අවුවෙන්න කම් පෙරමු රත්තරන් අනේ මොකද්ද මේ ඒ ජරා වැඩ කරලා අපි දෙන්න ජීවත් වෙන්න ඕනේ මොකද ජරාවෙඩි පෙරණේදී බොන දෙයක් කියනවා නම් පෙරලා බොන්න ඕන අනේ වුණාට පොන් සඳරට ඇවිදින්නේ කලුව බිඳේ රංගිදිසීම රන්වන් නිරිඟු ඊබිනේ වාදේ තුන් යමයින් දෙක මොටදී ගෙදරේ ඉඳේ රංකඳ සීම පැල් රකින්නවදෝ නීදී නැතිද
මුලදී එනේ හරි මැදට ඔය බලන්නකෝ. යන්න තාමත් පොල්ගත ඉඳිනවාද අනේ අමරම පොල් හොර පොල් කඩ ඉඳ මොකට අනේ රංගන්ද කියන්න තාමත් වලල්ල ගහ මුලද අනේ බලන්නකෝ. ඔයා මොනවද මේ කියන්නේ? මහා මෙරක් තරම් මං ඔයාට ආදරේ කරනවා. මගේ ආදරේ මං ඔයාට පූජා කරනවා. එහෙනම් පූජාම වේවා මගේ ආදරේ මං ඔයාට පූජා කරනවා. පූජාම වේවා ඇයි එහෙම කියන්නේ? ඉතින් පූජා කරනකොට පූජා වේවා කියලා කියන්නේ හරි. මං ඔයා කියන එක මං කිව්වනේ ඔව්. දැන් මං එකක් කියන ඔයා කියන්නේ අනේ ඉතින් කියන්නකෝ. ආසයිනේ ඔව්. වල් වෙලා ඉන්නේ කෙල්ල හරි. කොහොම හැටිම මිටි කෙල්ල එන්න වල්ලු මොකක්ද අනේ කියන්නේ? ආන්නකෝ ඉතින් කියනකම් අඟර තිබුණු කලයි හරි හැදරුව දුටුවේ කෙල්ලෙක් වගේ ලස්සන අර සුදු මුහුණක් දැක්කේ අනේ ඉතින් වනයේ තිබුණු වනමලකට රොන් නැති බව පෙනුනේ මම අර වන බඹර කිමේ පැණි බොන්නට එන්නේ අනේ වන බඹරයිති. මම වන බඹරනේ ඔව්. ඕක කියනකොට අපේ තාත්තා කිව්වේ කමතක් මොකක්ද කිව්වේ? සඳ බලන්න බෑ මට සුදු මූණ මතක් වෙනවා අනේ මේ මගේද? මොකක්ද මල් ඉතින් බෑ මට නුඹේ සුවඳ මතක් වෙනවා හිතා ගන්න බෑ මට මගේ ඔළුව නරක් වෙනවා අනේ අර මොකද? ඉතින් ඇයි මේ? තැඹිලි බොන්න බෑ මට නුඹේ අනේ මොකක්ද අනේ? ඔයාට මම මෙච්චර ආදරේ කියද්දි ළමද මතක් අනේ නිකන් එන්නකෝ අනේ. අපට ආයි කිවලු මේ ආන්නකො අපි දෙන්නම ආබුලාවේ දැන් ඔබලාවක් බෑ ඔයාලා අක්කා දැක්කොත් එම කෑ ගහනවා ඔයාගේ ආදරේ මගේ ආදරේ මම මෙහෙම කියන්නේ අනේ කියන්නකෝ ඉතින්. හරි මේ ඔට්ටුයි 1 2 3යි කියනකොටම මං ගැන කියන්න ඕනේ. හරියට හරි. 1 2 3 කියලා ඔයාගෙන උත්තරේ මං හරියට හරි. 1 2 3යි. Mogi menike ad het berat